धर्माधिराज सुव आसु बाल एकाग्र सिद्धि वंदना एकाग्र सिद्धि वंदना एकाग्र सिद्धि वंदना संतान दीप पुण्यवंत मनहारा श्री शोभना संगादिराज सुपतिपान पुण्याग्र सिद्धि वंदना पुण्याग्र सिद्धि वंदना पुण्याग्र सिद्धि वंदना साधु 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 श्रद्धावंत कारुणिक पिंवत्नी दाने सीले भावनावयන් ත්‍රිවිධ විද පුණ්‍ය මහිමයන් අපේ ජීවන ගමන නිවනට අරමුණු වශයෙන් ගෙන යන ආකාරයේ පෙන්වා දීමට අද දින ඔබට මා තෝරාගත්තේ ඊතා ඈත අතීතයේ බරණැස් පුරවරේ සිදු කතා පුවතක් අපේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට ගිය පසු සිදු කතා පුවත් අතර ඊතා වටින බණ කතාවකටයි ඔබ මේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ සිව් සාසුදහමෙනි රට කරවන්නේ දස රජදම් නිපාදව පාතුරන්නේ දැහැමි රජුන් නිරතුරු රාජවන්නේ බරණැස් පුරයට ඔබ දංසැල් හිටිකොට මහදන් දෙන්නේ සිල්වත් වී ගුණ දම් සපුරන්නේ සංගරුවනට නිපාදව දන් දෙන්නේ මෙහිමයි කාලය ගත වී යන්නේ ඇසේ නිබඳ සිව් දිග ගයූ සංබුදු ගුණ ගායනා දිසේ නෙතට බුදු හිමියන් වෙනුවෙන් කළ පූජනා නැගී වෙහෙර පින්වල ඇති මිහිරති බණ දේශනා දැනී නිවන් ගමනට යන යුරු මිනිසුන් සනනා පිනට දහමට පමාවන්නට නොමැත ඕනට කල්පනා
හිතට සැනසුම පතා නිබඳව යහපතේ හිත හැසිරුණා ලෝහෙට සුපහන් සඳක් විලසින් බරලෙස මනිති බබළුණා අපට පින්වත එය දකින්නට අද දිනේ පින නැති නිබඳව දානශාලාවන් නිදිකොට පවිත්‍ර චේතනාවලින් සමන්විත වී සීලෙහි පරතරට යන මිනිසුන් ගුණ යහපත් වෙමින් සිදු කරන මේ ක්‍රියාදාමයන් දෙස බලන සියලු දෙනාම අනේ අපවත් එදවස සිටියානම් කෙබඳුද යන්න හිතෙන්නට පුළුවන් පින්වතුනි මේ අතර මෙවැනි සිදුවීමක් බරණැස් පුරවරේ සිදු වෙනවා සාවධානයෙන් අසන්න අපි ඒ සිදුවීම කුමක්ද කියලා මෙහි මහලා බලමු දුගියෙක් මේ නොවර ඉන්නේ දන් දෙන්න හිතකුත් නොපන්නේ එහෙත් ධනයක් නොමැතිවන්නේ නිරන්තරයෙන් පසුතැවෙන්නේ සසරේ පව් කරපු හින්දාලු දුප්පත් මම ඉපදුනේ ආහෝ තෙරුවන් වෙතට දන් දෙන පිනත් මාට නැති උනේ කුමන පාපෙද මෙමා කෙරුවේ සිතින් ගින්දර ඇවිලුනේ කෙසේ හෝ දන් දෙමි කියලා දිවා දෙක වේසුනේ සංසාර දුක නිවා ගන්නට නොමැති නම් ලද මේ භවයේ මේ මාට මතු භවයේදී නම් කිසිදු පිළිසරණක් නොවේ පුදුමයක් නෑ නිරයේ ඉපදී හැමදාම ගින්නෙන් දැවේ ලබන්නේ මම උදාදානය කෙදින හෝ නිවනින් සුවේ මේ ආයුරින් දන් දෙන්නට මඟක් සොයනවා හිඟාන එන දෙයක් ඉතුරු කරලා තබනවා විතල මුඳුවා
වාසේක තබනවා දන් දෙන්නට මෙලෙස ඔහු විරිය ගන්නවා. එදා පින්වතුනි මේ දුගියා දසාපේ කල්පනා කරන්නේ අනේ මම දුප්පත්ව ඉපිද මට පූජා කරන්නට කිසිම ක්‍රමවේදයක් නැති බවයි. මෙලෙසට කල්පනා කරන මේ දුගී මිනිසයාට දන් දීමේ චේතනාව ඇතත් ධනය නොමැති නිසා අතිශයින් කම්පාවට පත් වෙනවා. මේ ලෝකයේ ධනය ඇති මිනිසුන් ධනයෙන් දානය නොදී මසුරුකමින් සිටින විට මේ දුගියාගේ ක්‍රියාව අගය කළ යුතු දෙයක් බවට එදා පත් වෙනවා. ඇති හැකි අය දාන් නොදෙන ලෝවක්ය දින අය ඇත්තේ අතලෝසුන් සක්ය මෙයනං ලෝකයේ ඇති දහමක්ය බුදු අදනේ පවසන ඇත්තක්ය කුමාටද ලෝභයෙන් සමදය රැස් කරලා යන විට අරන් යනවද මතු දින මැරිලා ඇති මේ දෙයින් නැති අයුරින් දන් දීලා පින් රැස් කරමු නිවනින් නියුමට මිදීලා මේ අදහසින් ඔහු දැන් රැස් කරන දෙය දානය පිණිස නිබඳව සුරකින්න විය දුප්පත් කාමින් නොපෙනීමේ භාවයේ සිය දන් දෙන සිතින් නිවසයි සෑමතැනම ගිය කාලයක් ගත වෙලා යන්නේ ආශාව වැඩි දියුණු වන්නේ දන් දෙන්නමයි සිත කියන්නේ යමක් ඔහු කල්පනා කරන්නේ දන් දීමේ ආශාව මුදුන් පමුණවාගෙන නිබඳව ක්‍රියා කරන ඔහුට දිනක මෙවන් සිතුවිල්ලක් පහළ වෙනවා. අපි අහලා බලමු මින් ඉදිරියට ඔහුට දානේ පූජා කිරීමට ධනෙ රැස් කිරීම පිණිස ඇතිවන අදහස කුමක්ද කියලා. කම්මැලි කමින් උන්නට දන් දෙන්න වෙනවා ධනය මින් පසු උපයා ගන්න බැලමේ
ජය ගන්න මේ ලෙස සිතා යයි අන් වැඩ කරලන්න දර පළමින් සීසාමින් දිව රැවෙසෙන්නේ හතිදාමින් දුක් විඳිමින් ධනයයි උපයන්නේ විසාමුන් දුආදිය ඉල්ලාගෙන එන්නේ දන් දෙන්නට හැකි පරිසරයක් නැති වී යන්නේ කාලක් මෙලෙස අනුනගේ වැඩ කරලා දෙනවා ඔහුගේ නිවසේ ඇති පාදමට දානය රැඳෙනවා දන් දීමේ චේතනාව තව වැඩි වෙනවා පසුදිනයක මේ ආයුරින් දානක් පුදනවා පින්වතුනි එදා මේ දුගියා අනුනට බැල මෙහෙවරකම් සිදු කොට සොයාගත් ධනෙ වියදම් කරමින් දානයක් පූජා කරන්නටයි සූදානම් වන්නේ තමාට ලැබුණු වේ උඳුමුන් කල ආදී දේ කරාසී කොට ප්‍රමාණය දැක සෑහීමකටපත් වී එදා මේ දුගියා දානේ පූජා කළ අයුරු බණ පොතේ විස්තර වන්නේ මෙන්න මේ විදිහටයි නගර මැද ඉදි කරපු සුවිසාල දංගයක ඉදි කරයි දන් දෙන්න මණ්ඩපේ දන්වා හොඳට දන් දුන්න විට ලැබෙන අනගියෝ නිර්වාණ කම් සැපේ තබයි රස කිරිබතක් ජලය විරහිත කරන් ඕතින් තනාලු එම ලිපේ දන් දෙනා මිනිසුන්ගේ හිත තිබෙන තණ්හාව නිබාදවම පින්වතුනි හිත දැවේ රහත් තෙරවරු සමග මහා සංඝුන් වැඩමවා දානයෙන් සත්කාර කරන්නේ කිරිපතින් සතුටු කොට පිරිකරද පිරිනමා පින් සිතින් බොමන්ද කරන්නේ ඔහු සිතේ ඇති සතුට සුපින්වත අද ඔබට කෙලෙසින්ද කවි බණින් කියන්න
සතුටු සිත වර්ධනය කරනවා. ඔහු දානයෙන් පිනාගොස් ඔහු සිතම සතුටු සිත වර්ධනය කරනවා. බලන්න පින්වතුනි, එම දුගියා සිතූ පැතූ පරිදිම මහා දාන වේලක් සකස් කරවා මහා සංඝනට පූජා කරන ලබනවා. ඔහු විසින් එදා පූජා කරන ලද්දේ ඊතා මිහිරි පැන් නොමසු කිරිපත් දානයක්. එදා ඔහුගේ සිත අතිශයින්ම ප්‍රබෝධමත් වී නැවත නැවත දානේ පූජා කිරීමට සිතුවිල්ල ඇති කරගනු ලබනවා. නැවත නැවත හැකි ආයුරින් ඔහු දන් දෙනවා. සිතම සතුටු කරගෙන සතුටින් වෙසෙනවා. මේ ලෝකේ අනියත බව පසින්ද කරනවා. නොසිතූ විට ඔහු දිනයක පරලොව යනවා. මිය යන විට කල පින්දම් සිහිපත් වෙනවා. චුති චිත්තය සතුටු වෙලා නෙත් පිය වෙනවා. මිය ගිය මොහොතේම දෙව්ලොව වෙතට ඇදෙනවා. තව්තිසාවේ දෙවිත් වී උපත ලබනවා. දෙව්ලොව වැටෙමිනි බබව ඔහු පින්කාර. රන් රුවනින් සැනසෙනවා මොහොතක් නැර. පෙර කරගත් පින් මතු වී ඇති විට මෙවර වලකන්නට හැකි වේවිද බලයෙන් කවර. දෙව්ලියෝ ඇවිදින් තාලෙට ගීත ගයනවා. පාද සලඹ හඬවා නැටුමක් ද නටනවා. මේ හැම දෙය සතුටු සිතින් බලා සිටිනවා. නැවත නැවත කළ පින සිහිපත් කරලනවා. එදා පින්වතුනි, මෙම දුගියා තව්තිසා දිව්‍ය ලෝකයේ ස්වරූපී මහා ඉර්ධිමත් මහේශාක්‍ය දෙවියෙක් විදිහට උප්පත්තිය ලබනවා. තමා අතීත භවය තුල දුගියෙක් වී සිට කරගත් පින්දම් සිහිපත් කොට නැවත නැවත ප්‍රමුදිත භාවයට පත් වෙනවා. මොහු දිව්‍ය ලෝකයේ උපන් යුගයේ මෙවැනි සිදුවීමක් සිදු වෙනවා. පින්වතුනි,
අහන්න මෙතෙන් සිටේ ඊට මැත්තේ කාවේ බණ කියනවා මොතක ඉඳලා සමහර දෙනා ඇත සුව නින්දක වැටිලා මේ ගැන පින්වතුනි ඔබ පොඩ්ඩක් හිතලා හයියෙන් කියනු මැන සෑම සාදු දුන්නා සාදු නාද දුරු කරලා විදා ඒ හඬ මදි මට නම් ඒ හඬ කී කුඩා කල පුලුලංග දෙදරාලා යන්න වඩා හයියෙන් කියනු මැන සෑම සාදු මීට මදි බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා වට පිට ගස් කොළ සෙලවි යන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා බණ කියනා මම උඩ විසි වෙන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ වැඩි පොඩි බිමට වඩින්නට තව හයියෙන් ඔබ සාදු කියන්න එදා පින්වතුනි අර දුගියා දන් පූජා කරලා දිව්‍ය ලෝකයේ උපත්ති ලැබනවා. ඉන් පසුව සිදුවෙන සිදුවීම මෙන්න මේ විදිහටයි. සංඝ රාගිත නාම රාග හිමි තවුති සාවට වැඩම වන්නේ දෙව්ලොවේ දෙවියනොත් සමගින් ධර්මයද කතිකා කරන්නේ දුගීවිලා පෙර කාලක දෙවියාද නිත ළඟ ගැටෙන්නේ අතීතේ කළ පින ආසාසිත යාලින් මෙලොවට
වඩේමින් යලිත් මනුලොව ඒ රහත් හිමි දේශමින් වඩිනවා කඳ නොමැත දෙව්ලොව කතාවද අද මම පාද දෙමි යන සිතුවිල්ල ඇති විය ඒ ගැන මිනිසුනි ඔබට මතකද පෙර දුගියා දන් දීමේදී සෑම විට සතුටින් එදා සංඝරත්නය නම් මහරහතන් වහන්සේ නමක් තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා දෙවියන්ගේ විස්තර මිනිසුන්ට යහපතේ යෙදවීම සඳහා ප්‍රකාශ කරන විට අර දුගියාගේ කතා පුවත විස්තර කොට සිටිනවා. එසේම ඔහු මහරහතන් වහන්සේගේ ඉදිරියේ මෙවන් ප්‍රකාශයක්ද එදා සිදු කරනවා. ඉපදෙන විටදී දුක් පාත් වී උපන්නට ඉඩ දෙනු එපා දුක් පාත් වී මියෙන්නට හැකි සමට දිවි මාවත දිනන්නට මිය හොඳ කාලයයි ඒ ගැන දෙසන්නට ලෝභෙන් මත් වෙලා දිවියෙහි හිමද පලේ පින්මල් පුබුදුවන ජීවිත සමන් වැලේ යලි උපන්නොත් මානං මිනිස් කුලේ දෙනිදායම හිමියනි මම සෑම වෙලේ මෙන්න මේ ආකාරයට එදා සංඝරත්න මහරහතන් වහන්සේ
අර දෙවියා කියලා ප්‍රකාශයේ පිළිබඳව ධර්ම දේශනානුසාරයෙන් මිනිසුන්ට දේශනා කරද්දී සාදුනාද පවත්වනු ලබනවා. මේලව උපන් ඕනෑම කෙනෙකුට කර්මය හා කර්මඵලයේ විශ්වාස කරමින් ඇති නැති ලෙසින් දානේ පූජා කිරීමට හැකියාව ඇති බව අහන්න තව දුරටත් දෙව්ලොවෙහි පීද සැපවලදම දුගියාසේ පින්දම් කරමු නිපාදව රස මීරන්සේ ඉපදී එදා දන් දීලා දුගී දිව්‍ය ලෝකෙ උපත් වෙනබුවේ මේ දුගියට දෙයක් තිබිලා නෙවෙයි. බොහොම අමාරුවෙන් නිවෙස් වලට ගෙවල් ගානේ ගිහිල්ලා යමක් හොයාගෙන දන් දුන්න මේ දුගියා සුගතියේ උපත්තිය ලැබලා දිව්‍යසුරු සම්පත් ලබා ගන්නා නම් අපට කොයිතරම් වාසනාවක් ලැබෙනවද? අපි සිදු කරන පුණ්‍ය දහම් පින් දහම් නිසාවෙන් ඒ සුගතිවල උපත්ති ලබන්නට අපිට අද මේ සිදු කර ගන්නට යෙදෙන පුණ්‍ය කර්මයක් උපකාරයක්ම වේවා කියන සාදුකාර ප්‍රාර්ථනා සිදු කරමු. පළමු කොටස රැස් කර ගන්නට යෙදෙන පුණ්‍ය සම්භාර ධර්මයන් දෙවියන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියන සාදුකාර ප්‍රාර්ථනා සිදු කරමු. ඒ වගේම මේ පරලෝක යන්නට යෙදනා වූ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට විහාරස්ථානයේ එක් දිනක් හෝ වැඩෙයිද අපවත් වේදාල සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාම සුඛී සුවපත් භාවයටපත් වේවා කියලා සාදුකාර ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත් වැඩ වාසය කරන කලපුරෝලංග පුරාණ විහාරස්ථාන විහාරාධිපති ඒ වගේම ශ්‍යාමෝ පාලි මහා නිකායේ කලපුරෝලංග විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක අපේ අති ගෞරවනීය නියතමානී අනතිමානී ගුණයන්ගෙන් යුක්ත අපේ අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වීමෙන් දිගාසිර සම්පත් ලැබේවා. කායික මානසික සැනසීම ඇති වේවා. උන්වහන්සේ සිදු කරන සියලුම සේවාවන් ඒ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා සාදුකාර ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ පඬිතුමන් වහන්සේ වරක් ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයට ඒ වගේම මාත් සමගම මේ අවස්ථාව සඳහා වැඩම කොට වදාළ අපේ තලාස් ඥානෝදය මහා පිරිවෙනේ ආචාර්ය රාජකීය පඬිත් අපේ සහෝදර කටියාවේ වජිරසාර පඬිතුමන් වහන්සේට ඒ වගේම සියලුම මහා සංඝරත්නයට මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම අද දින මෙහෙම ධර්මානුශාසනාවක් ඔබට ශ්‍රවණය කරන්න ලැබුණේ මගේ ගුරු දේවයන් වහන්සේ මාව මේ පැවිදිකමට පත් කරපු නිසා. ඉතින් මගේ ගුරු දේවෝත්තම අති ගෞරවනීය බුදුහාමුදුරන් වහන්සේට මේ පින් අනුමෝදන් වීමෙන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ ලබත්වා කියලා සාදු ප්‍රාර්ථනා සිදු කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ නොකළ ඔබ අප සැමටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින්කම උපකාරයක් වේවා. ජින කවි බාන දැන් නිම කරමි ධම් අවවාදය සිහිපත් කරමි දන් පැන් දෙන්නට ඔබ යොමු කරමි අවසන නිර්වාණය මම පතමි බිය ඇති සිත්වල බිය නැති කරමු සෝකය ඇති නම් පලවාරිමු දහමේ අගයම පහදා දෙසමු අවසානයේ අපි නිවනින් නිවෙමු සමසිතුවිලි නිරන්තරේ සුවපත් වේවා පින් දහමට යොදවන්නට පිනම ලැබේවා දහම් අසන සිතුවිල්ලම සිතේ රැඳේවා මුළු ලෝකයේ සෑම දෙනා නිවන් දකීවා මුළු ලෝකයේ සෑම දෙනා නිවන් දකීවා මුළු ලෝකයේ සෑම දෙනා නිවන් දකීවා සාදු සාදු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි යහපත